පාකිස්තාන ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ශූරතාවය දිනා ගන්නට ලාහෝර් කලන්ඩර්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා. ඉතින් ලාහෝර් කණ්ඩායමට මෙවර ශූරතාවය දිනා දෙන්නට ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ අතිවිශිෂ්ට පිතිකරණය හේතු වුණා. එහිදී අවසන් පූර්ව තරඟ දෙක වගේම අවසන් තරගයේදීත් කුසල් ජනිත් පෙරේරා සුපිරි පිතිහරඹයක් නිරත වුණේ අවසන් තරගයේ වීරයා සම්මානයද දිනා ගනිමිනුයි. ඉතින් අවසන් මහා තරගයේදී අවසන් පන්දු 20ට ලකුණු 57ක් වැනි අභියෝගාත්මක ඉලක්කයක් තිබියදී සිකන්දර් රාසා සමග එක් වී එම ඉලක්කය සපුරා ගත්තේ ලාහෝර් කණ්ඩායමට නොතිබූ ජයග්‍රහණයක් ලබා දෙමිනුයි. ඉතින් එම තරගයේදී කුසල් පෙරේරා පන්දු 31කින් නොදවී ලකුණු 62ක් ලබා ගත්තේ 4 පාරවල් 5ක් හා 6 පාරවල් 4ක්ද සමගිනුයි. ඉතින් ලාහෝර් කණ්ඩායමට මෙවර ශූරතාවය හිමි කර දීමේ පුරෝගාමියා බවට පත් වූ කුසල් පෙරේරාට ලාහෝර් කණ්ඩායමේ නායක සහින් ෂායි අෆ්රිඩි හා එම කණ්ඩායමේ හිමිකරු සමීන් රණා මහතාද සිය සතුට හා ස්තුතිය පුද කර සිටියා. ඒ වගේම ඔහුව ඉහළින්ම අගය කරද තිබුණා. ඒ වගේම ෂහින් ෂායි අෆ්රිඩි ඇතුළු ලාහෝර් ක්‍රීඩකයන් කුසල් ජනිත් පෙරේරාව කරමතින් රැගෙන යන අවුරුද්ද දක්නට ලැබුණා. ඉතින් මේ වගේම ලාහෝර් ප්‍රේක්ෂකයන්ගේද නොමද ආදරයට මේ වන විට කුසල් ජනිත් පෙරේරා ලක්ව තිබෙනවා. ඔවුන්ගේ ක්‍රිකට් වීරයෙකු බවට මේ වන විට කුසල් ජනිත් පෙරේරා පත්ව තිබීමත් කැපී පෙනෙනවා. ඉතින් අද වන විට පාකිස්තාන මාධ්‍යවල හා ක්‍රීඩා වෙබ් අඩවි තුලත් කුසල් පෙරේරාගේ නම කියවෙන්නේ ලංකාවටත් ආඩම්බරයක් සහ ගෞරවයක් ගෙනෙමිනුයි. ඉතින් අවසන් මහා තරගයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ අනෙක් ක්‍රීඩකයා බවට පත් වූයේ සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසායි. ඔහු පන්දු 7කින් නොදවී ලකුණු 22ක් ලබා ගනිමින් සුපිරි දක්ෂතාවයක් පෙන්නුම් කළා. ඉතින් සිකන්දර් රාසා එංගලන්තයේ සමග පැවති ටෙස්ට් තරගයේ අවසන් වීමෙන් පසුවයි PSL අවසන් තරගයට සහභාගී වන්නට පැමිණ තිබුණේ. එහිදී ඔහු පැමිණ තිබුණේ අවසන් තරගයේ කාසිය වාසිය උරගා බැලීමට විනාඩි 10කට පෙරවීමද විශේෂත්වයක්. ඉතින් එම සිදුවීම සම්බන්ධයෙන් තරගයෙන් අනතුරුව සිකන්දර් රාසා මෙවැනි ප්‍රකාශයක් කර තිබුණා. මම ඊයේ දිනේට පෙර දිනේදී පන්දු 25ක් දියත් කෙරුවා එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයේදී. ඊයේ දිනේදී මං පන්දු 20ක් පිතිකරණයෙහි යෙදුණා. මම මගේ රාත්‍රී ආහාරය ගත්තේ බර්මින්හම් වලදී. මගේ උදෑසන ආහාරය ලබා ගත්තේ ඩුබායි වලදී. මගේ දවල් ආහාර වේල ලබා ගත්තේ අබුඩාබිහිදී. මම නැවතත් පාකිස්තානයට පැමිණුණේ තරගයට විනාඩි කිහිපයක් ඉතුරුව තිබියදී. මම හිතන්නේ මේක තමයි වෘත්තිමය ක්‍රීඩකයෙකුගේ දිවි පැවැත්ම. මම ගොඩක් සතුටු වෙනවා සහ ආඩම්බර වෙනවා මෙවැනි ජීවිතයක් ලැබීම පිළිබඳව යනුවෙන් සිකන්දර් රාසා එම සිදුවීම ගැන අදහස් දක්වා තිබුණා. ඉතින් ලාහෝර් ප්‍රේක්ෂකයන්ගේ පමණක් නොව ලෝකයේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ආදරය හා ගෞරවය එම සිදුවීමෙන් පසුව සිකන්දර් රාසාට හිමිව තිබෙනවා.